හරි පහසුයි හොඳට ඉඩකඩ තියෙනවා බයිසිකලේ. ඉතින් ඒක ඉතින් අපිට හරි වටිනවා. ඇත්තටම හොඳයි හොඳ ස්මූත් එකක් තියෙනවා. බයිසිකලේ යනවා කියලා දැනෙන්නෙත් නැහැ. ඉන්දියන් බයිසිකල් පාවිච්චි කරලා තියෙනවා. නමුත් මේ වගේ හොඳ බයිසිකලයක් මම දැකලා නැහැ. ඇත්තටම හොඳයි. මට මේකේ ෆ්‍රී සර්විස් හම්බුණා කම්පැනි. තාම මග මුකුත් වෙලා නැහැ. හොඳට දෙයක් පිටින් දුවනවා. හොඳට තියෙනවා වාහනේ. පෙට්‍රල් කඳුලක් පවා මේ කාලේ වටින මොහොතක්. ඉතින් ඒ නිසා i3s ටෙක්නොලොජි එක කියන්නේ මේ ස්කූටර් එකට ආපු තාමත් වැදගත් ඔප්ෂන් එකක්. මේකේ තියෙන සෙන්සර් එක නයිට් වෙනකොටම ලයිට් එක ඕපන් වෙනවා. ලොකු එළියක් මේකෙන් ලබා දෙනවා. ඒකෙන් ඉතින් හරි පහසුයි. රායට ගමන් කරනකොට හරි පහසුයි. ගමනාන්තයටත් හරි හොඳයි. මේ කාලේ ආපු හොඳම බයික් එකක තියෙන සුවිශේෂීම ඩිස්ප්ලේ එකක් තියෙනවා. අනිවාර්යෙන්. අනිත් බයිසිකල් වලට වැඩිය ලොකු සුවිශේෂයක් තියෙනවා මේක. මේ බයිසිකලේ තියෙන ඉතින් මේ වෙනස්කම තමයි සයිඩ් ස්ටෑන්ඩ් එක ගැහුවාම මේ ස්ටාර්ට් වෙන්නෙත් නැහැ. ඒකින්ද ඒක ලොකු ආරක්ෂාවක්. මේකේ පෙට්‍රල් මූඩිය තියෙන්නේ සීට් එකට අමතරව එළියෙන් තියෙන්නේ. ඒකින්ද හරි වැදගත් අපිට ඒක. හරි පහසුයි. Hero Zoom මට විශ්වාසයි. ස්ටයිලිෂ් නේ ස්කූටරේ Hero 125R. මේක හරි ස්මූත් කාර් එකේ යනවා වගේ හරි දැනෙනවා. ඇත්තටම මේ බයිසිකලේ හරි වටිනවා හොඳ බයිසිකලයක්. Hero රටවටා යන ගමනේදී අපි අද දවසේ ඇවිත් ඉන්න පස්යාලට. ඒ නිසා පස්යාලට ඇහිල්ලා අපි තවත් Hero කස්ටමර් කෙනෙක්ව හඳුන්වා දෙන්න තමයි හදන්නේ. නිසා අපි බලමු අද දවසේ කවුද අපේ කතානායකයා කියලා. අද කතානායකයා මාත් එක්ක ඉන්න පස්යාලේ අර්ෂාඩ්. අර්ෂාඩ් අස්ලාම අලයිකුම්. වලයිකුම් සලාම්. I think අර්ෂාඩ් මම හිතා කවුගේ කාලේ නෝම්බි එහෙම ඉවර කරලා කොහොමද ඒ කාලේ කොහොමද ගත කළේ කියන්නේ? බොහොම හොඳයි. ඔව්. රම්ලාන් කාලේ කියන්නේ ඉතින් මුස්ලිම් කට්ටියට ගොඩාක් සන්තෝෂ කාලයක්. ඔව්. අපිට අවුරුද්දකට එකපාරයි රම්ලාන් එන්නේ. ඔව්. අපි ඉතින් ඒක ගොඩාක් සතුටින් සමරනවා. දෙමව්පිය බලන්න යනවා නෑදෑය බලන්න යනවා නේද? ඔව් ඉතින් ගොඩාක් සහජීවනෙත් එක්ක කට්ටියත් එක්ක සන්තෝෂෙන් ජීවත් වෙනවා. ඔව්. එකමුතුකම ආරක්ෂා කරනවා. වව්. ඔයාට ඇයි Hero 125R එකක් ගන්න හිතුනේ? ඇත්තටම මේ බයිසිකලේ ටිකක් වෙනස්කමක් මට මේකේ දැනුණා. ඒකින්ද මට ටිකක් මේකේ ආසාවක් ඇති වුණා මේක ගමු කියලා. ඇත්තටම මේ බයිසිකලේ හොඳයි. පාවිච්චියත් හොඳයි. ඉතින් මේක අපේ මේ ඉන්දියන් බයික් වල ඉතින් ආපු අලුත් මොඩල් බයිසිකලයක්. ඒකින්ද තමයි මම මේකට ආස වෙලා මේක ගත්තේ. කොහොමද ඔයාට දැනෙන්නේ යනකොට දැනෙන ෆීල් එක කොහොමද? මොකද ඔයාට මේක ඩ්‍රයිව් කරනකොට දැනෙන්නේ? ඇත්තටම හොඳයි හොඳ ස්මූත් එකක් තියෙනවා. බයිසිකලේ යනවා කියලා දැනෙන්නෙත් නැහැ. ගොඩාක් හොඳයි. වෙන ඉන්දියන් බයිසිකල් පාවිච්චි කරලා තියෙනවා. නමුත් මේ වගේ හොඳ බයිසිකලයක් මම දැකලා නැහැ. ඇත්තටම හොඳයි. අනෙක් ස්කූටර් එකකට වඩා මේකේ ටයර් සයිස් එක ලොකුයි. ඒ වගේම ඇලෝයි වීල් රිම් සෙට් එක තියෙනවා. ඒ වගේම ඩිස්ක් බ්‍රේක් එක තියෙනවා. මේකත් එක්ක ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක වෙනවට වඩා වැඩියක් තියෙනවා. සාමාන්‍යයෙන් දැන් කොච්චර දවසකට කොච්චර දුර ප්‍රමාණයක් යනවද? දුර එහෙම ගිහිල්ලා තියෙනවද? ඔව් දැනට දැන් කිලෝමීටර් 3000 පැනලා දුවලා තියෙනවා. 3300ක් විතර දුවලා තියෙනවා. ඔව් මට මේකේ ෆ්‍රී සර්විස් හම්බුණා කම්පැනි. තාම මග මුකුත් වෙලා නැහැ. හොඳට දෙයක් පිටින් දුවනවා. හොඳට තියෙනවා වාහනේ. i3s ටෙක්නොලොජි එක තියෙනවා මේකේ. මම හිතන්නේ ඔයාට ගොඩක් මේක දැනෙනවා ඇති මේ කාලේ මේ ෆුවල් ප්‍රශ්නෙත් එක්ක. අනිවාර්යෙන්. මේක අපි මේ ස්ටාර්ට් කරනකොම i3s දාලා තමයි යන්නේ. ඉතින් ඒ chance එකක් තියෙනවා. පෙට්‍රෝල්ට අමතරව ඉතින් දිවන i3 chance එකක් මේකේ තියෙනවා. ඕනේ ට්‍රැෆික් එකකදී තමන් කලර් ලයිට් එකකදී ඔටෝ මේක එන්ජින් එක කට් ඔෆ් කරලා වඩා යන්න ඕනි වෙනකොට ඔයා ඇස්ලීට් ළඟ අත තියලා ඇස්ලීට් කරාම ඔටෝ මේක ඔටෝ වෙනවා. ඒ නිසා ඒක ගොඩක් වැදගත්. ඒ නිසා පෙට්‍රල් කඳුලක් පවා මේ කාලේ වටින මොහොතක්. ඉතින් ඒ නිසා i3s ටෙක්නොලොජි එක කියන්නේ මේ බයික් එකට ආව ස්කූටර් එකට ආව තමයි වැදගත් ඔප්ෂන් එකක්. ඒ නිසා ගෙදර දොරේ එදා දවසේ වැඩ කටයුතු කරනකොට යන කිලෝමීටරක ප්‍රමාණයත් එක්ක මාසාන්තිමට ගත්තොත් විශාල පෙට්‍රල් ප්‍රමාණයක් ඉතිරියක් තියෙනවානේ. තියෙනවා අනිවාර්යයෙන්.
ඔස්ට්‍රේලියාවේ අර්ෂාඩ් තමයි අද කතානායක. ඉතින් අර්ෂාඩ්ගේ කොහොමද ෆැමිලි එක ගැන කියන්න කොහොමද දරුවෝ බබාලා 5 දෙනෙක් ඉන්නවා. වව් එතකොට ඒගොල්ලොත් මේකේ ඔව් අපි දෙන්නෙක් සාමාන්‍ය 3 දෙනෙක් මේක ගමන් කරනවා. ඔව් පහසුවක් තියෙනවා. ඔව් දෙන්නෙක් 3 දෙනෙකුට යාන්තරම් හොඳ පහසුවක් තියෙනවා බයිසිකලේ. ඔව් ගොඩාක් වටින්නේ ඉතින් පහසුකම තමයි. අර්ෂාඩ් ඔයාට මේකේ තියෙන ෆ්‍රන්ට් එකේ තියෙන LED ලයිට් සිස්ටම් එක තියෙනවා. මම හිතන්නේ හොඳ ඒරියා එකක් ලයිට් අප් කරලා දෙනවා. මේක කොහොමද ඔයාට දැනෙන්නේ? ඔව් ඇත්තටම සාමාන්‍ය බයිසිකල වගේ අපිට මේකේ තියෙන සෙන්සර් එක නයිට් වෙනකොටම ලයිට් එක ඕපන් වෙනවා. ලොකු එළියක් මේකෙන් ලබා දෙනවා. ඒකෙන් ඉතින් හරි පහසුයි. එරායට ගමන් කරනකොට හරි පහසුයි. ගමනාන්තයටත් හරි හොඳයි. හොඳ ක්ලියර් හොඳ ක්ලියර් හොඳ එළියක් ලබා දෙනවා. හොඳ එළියක් ලබා දෙනවා. පාර හොඳට ක්ලියර් කරලා දීලා ඇහැට හොඳට ක්ලියර් ඒරියා එකක් දෙනවා. ඒක තමයි LED ලයිට් සිස්ටම් එකක් තමයි ෆ්‍රන්ට් එක හෙඩ් ලයිට් එක ඒ වගේම බෑක් ලයිට් එකත් එහෙමයි. ඒ වගේම තමයි පහට තියෙනවා ඩිජිටල් ඩිස්ප්ලේ එක. මේකේ ගොඩක් දේවල් ඔප්ෂන්ස් තියෙනවා. ඔයාට මේ කාලේ ආපු හොඳම බයික් එකක තියෙන සුවිශේෂීම ඩිස්ප්ලේ එකක් තියෙනවා. අනිවාර්යෙන්. අනිත් බයිසිකලට වැඩිය ලොකු සුවිශේෂත්වයක් තියෙනවා මේකේ. වෙනස්කමක් පේනවා අපිට. අර්ෂාඩ් තමයි අද කතානායක. ඒ නිසා අර්ෂාඩ් Zoom 125R එකක් එක්ක ඔහුගේ ජීවිතය ගෙවන්නේ. ඊළඟට මම දැනගන්න කැමතිම දේ තමයි ඔයාට දරුවොත් එක්කත් ඔයා යන නිසා මේක ගොඩාක් තියෙන සේෆ්ටි ඔප්ෂන් එකක් තමයි මේ සයිඩ් ස්ටෑන්ඩ් එක ගොඩක් වෙලාවට ගැහුවොත් ගහලා තිබුණොත් ස්ටාර්ට් වෙන්නේ නැහැ. ඒක මම හිතන්නේ ගොඩක් අනතුරු වෙන දෙයක් තමයි තමහන්ට මතක නැති වීමත් එක්ක. ඒක මම හිතන්නේ ඔයාගේ ෆැමිලි එකත් එක්ක ගත්තොත් ඔයාට ගොඩක් සේෆ්ටි. අනිවාර්යෙන් ලොකු ආරක්ෂාවක් තියෙනවා. දැන් අද කාලේ එළියට ගොඩාක් මේ සයිඩ් ස්ටෑන්ඩ් එක ගහගෙන යනවා. මේ බයිසිකලේ තියෙන ඉතින් මේ වෙනස්කම තමයි සයිඩ් ස්ටෑන්ඩ් එක ගැහුවාම මේ ස්ටාර්ට් වෙන්නෙත් නැහැ. සයිඩ් ස්ටෑන්ඩ් එක ගත්තට පස්සේ තමයි බයිසිකල ස්ටාර්ට් වෙන්නේ. ඒකින්ද ඒක ලොකු ආරක්ෂාවක්. හීරෝ අබාන්සොටෝ ප්‍රයිවට් ලිමිටඩ් තමයි ඔබට තිල්න කරන්නේ. ඒ නිසා දශක 6කට එහා ලංකාවේ කීර්තිමත්ම නාමයක් එක්ක තියෙන ආයතනය තමයි. ඒ නිසා අද වෙනකොට හීරෝ ඔබට තිල්න කරලා තියෙනවා යතුරුපැදි රේන්ජ් එකක්. ඒ අතරින් හීරෝ 125R Zoom එක තමයි අද දවසේ අපි මේ අර්ෂාඩ් එක ඔබට හඳුන්වා දෙන්නේ. ඔබට තව ඉතාමත් වැදගත් කාරණයක් තියෙනවා. ඔබ දරුවෙක් එක්ක යනකොට හදිස්සියකදී පෙට්‍රල් කාලේ ඉතුරු වෙන්න සහ දරුවා හෝ වයිෆ් හෝ බයිසිකලෙන් බස්සලා පෙට්‍රෝල් ගහන්න අවශ්‍යතාවයක් නැහැ. මෙන්න මේ ඔප්ෂන් එක ඔබට බලපානවා ඇති. මොකද කෙනෙකුට ක්ෂණිකව ඔයාලට පුළුවන්කම තියෙනවා අවුට් මේ තියෙන පෙට්‍රල් ටැංක් එකේ ඕපන් එක. ඔව් ඒක හරි වැදගත්. නැත්තම් අපි ගොඩාක් දුරට ගියාම පෙට්‍රෝල් සෙඩ් වල බැහැලා ඒ විදිහටනේ ඔක්කොම ඒගොල්ලෝ ළමයි බස්සලා ඒ විදිහට තමයි අරින්න තියෙන්නේ. නමුත් මේකේ මේ බයිසිකලේ තියෙන වෙනස්කමත් හරි වටිනවා. මේකේ පෙට්‍රෝල් මූඩිය තියෙන්නේ සීට් එකට අමතරව එළියෙන් තියෙන්නේ. ඒකෙන්ද හරි වැදගත් අපිට ඒක හරි පහසුයි. ස්ටයිලිෂ් ස්කූටර් එක දැක්කාම හිතන්නේ ඔයාට ගොඩක් කෙනෙක් ඔයාගේ ෆැමිලි වල යන්න නැති මොකක්ද මේ ස්කූටර් එක කොහොමද දකිනායක ප්‍රතිචාරය? ඇත්තටම මේක දකින්න කට්ටියත් ඇවිල්ලා අහනවා මොකද්ද මේ බයිසිකලේ? මේ අලුත් බයිසිකලයක්. මොකද්ද මේක කියලා මම ඉතින් ගොඩාක් දුරට මේක හඳුන්වලා දෙනවා. මේක ඇත්තටම හොඳ බයිසිකලයක්. මේක පාවිච්චි කරනකොට මේක ඉතින් හරි ස්මූත් ගතිය අපිට දැනෙනවා. ඒකින්ද මම හරි නිතරම දකින කට්ටියට මේ බයිසිකලේ ගැන සෑහෙන දුරට විස්තර කරලා දෙනවා. ඔබට මම හිතන්නේ තවත් මේකේ කියන්න ගොඩක් දේවල් තියෙනවා. ඔයාට ගොඩක් බඩු දාගෙන යන්න පුළුවන්. ඒ වගේම මේ ඒරියා එකේ ඔයාට චාර්ජින් පෝට් එකක් තියෙනවා. ඒ වගේම තමයි ලෙග් ස්පේස් එක ගත්තත් ඔයාට හොඳ ලෙග් ස්පේස් එකක් තියෙනවා. මේක මම හිතන්නේ හදිසියකදී බඩු ටිකක් දාගෙන යන්න පුළුවන්. ඒ වගේම ඇතුලේ කැබින් එක ගත්තත් ඔයාට ගොඩක් ස්පේස් එකක් තියෙනවා. මම හිතන්නේ ගොඩක් බිස්නස් එකක් කරන කෙනෙක් හැටියට ගොඩක් ඒ වාසියත් ඔයාට ඇති. හරි පහසුයි ඒක. හරි පහසුයි හොඳට ඉඩකඩ තියෙනවා බයිසිකලේ. ඉතින් ඒක ඉතින් අපිට හරි වටිනවා. ඔබට යතුරු පැදියක් ඕනි තැනකින් ගන්න පුළුවන්. හැබැයි කොහේ යතුරු පැදි ගත්තත් ගොඩක් වෙලාවට තියෙන දේ තමයි ඒකට අදාළ ආෆ්ටර් සර්විස් එක ස්පෙයා පාර්ට්ස් මේ දේවල් එක්ක අර්ෂාඩ් ඔයාට කොහොමද අබාන්සොටෝ ගොඩ පිළිබඳව ඔවුන්ගේ ආෆ්ටර් සර්විස් එක පිළිබඳව ඔයාට තියෙන අදහස මොකක්ද? ඇත්තටම හොඳයි. ඉතින් මම සර්විස් එකට ගියත් ඉතින් ගොඩාක් ඉක්මනට මට ඒ වැඩ ටික කරලා දුන්නා. ඉතින් හොඳ සර්විස් එකක් තියෙනවා අබාන්ස් එකකින්.
ඒ වැඩ ටික ඉක්මනට අපේ සර්විස් ටිකත් ඒ වැඩ කටයුතු හොඳට කරලා දුන්නා. අපි සාමාන්‍යයෙන් ඔයා දකින්න අනිකුත් බයික් යතුරු පැදි ඕනි තරම් තියෙන විවිධ මාදිලියේ අද ඔයා සතුටුද ඔයා ගත්තේ තීරණේ Zoom 125R එකක් ගත්ත එක ගැන? ඇත්තටම සන්තෝෂයි. මම මෙතන ඕගොල්ලන්ගේ ෂෝරූම් එකට ඇවිල්ලා බලනකොට තිබ්බ වෙනස්ම බයිසිකලේ මේක තමයි තිබ්බේ. ඇත්තට මම මේක තෝරලා ගත්තා. ගත්තට පස්සේ මටත් හරි සන්තෝෂයි. හොඳට මේකේ රනින් එකක් තියෙනවා. හරි ස්මූත් ගතියක් තියෙනවා බයිසිකලේ. යන්නේ ඒක දැනකට දැනෙන්නේවත් නැහැ. ඉතින් මට හරි සන්තෝෂයි. ක්වික් පිකප් එකක් බලාපොරොත්තු වෙනවා. ඔව් ඇත්තටම මේ බයිසිකලේ හොඳ පිකප්. හොඳ ස්මූත් ගතියක් තියෙනවා. හොඳ පිකප් බයිසිකලේ හොඳට යනවා. ඉතින් ඇත්තටම හොඳ පහසුයි. හොඳ ස්පීඩ් ගතියක් තියෙනවා බයිසිකලේ. ඉතින් ඒක හරි වටිනවා අපිට. අද දවසේ අපි කතා කළේ අර්ෂාඩ් එක. ඉතින් ඒ නිසා අර්ෂාඩ් තමන්ගේ ජීවන ගමනට සගයා හැටියට Zoom 125R එකක් අරන් තියෙනවා. අර්ෂාඩ් ගොඩක් ස්තුතියි. වම්සරි.